හලෝ මේ කොයිද ඉන්නේ? අඩෝ පට්ට තැනක බං ඉන්නේ. ඉතින් කියන්න එපා. එනවනේ. යා දවසක යා අනිවාර්යෙන්. This after work session is something like magical thing. I just had like 2 minutes and well, I didn't say where I am today, so I am in මාර සීතලයි. මේ දැන් ඉන්න එක ඇත්තම මදි. ඉතින් ඉක්මනට කාර් එකට ගිහිල්ලා it's mind blowing. Hello guys, this is Sam Gamage from Melbourne. Well, I do have like 5 to 10 minutes to go over there and do the shoot. So there'll be great sunset today and that's fine. Wait, 1, 2, 3, 4, 5, 6. Okay, I'm cool. තව පොඩ්ඩෙන් ලැන්ග්වේජ් එකත් පැටලෙනවා. කොහොම හරි අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකට. මොකද මට තියෙන මෙතන දැන් ඇත්තටම කියනවා නම් පොඩි දුරක් යන්න ඉස්සරහට. හැබැයි විනාඩි 5ක් යන්න කලින් මම දන්නවා සන්සෙට් එක අනිවාර්යෙන්ම නැති වෙනවා. ඉතින් මම අනිවාර්යෙන්ම ඉක්මනට දෙට යන්න ඕනේ. ඉතින් මගෙත් එක යන් ගිහිල්ලා බලමු කොහොමද කියලා. අද සිකුරාද දවසක්. ඉතින් වැඩ ඉවර වෙලා මම හිතුවා ටිකක් රිලැක්ස් වෙන්නත් එක්ක පොඩ්ඩක් එළියට යන්න ඕනේ. කොහොමත් මම කැමරාවත් එක්ක අනිවාර්යෙන්ම එළියට යනවා. ඒක මේ වෙලාවේ කරන්න ඕන දෙයක්. මොකද අපි ඉන්න වින්ට් එකට ගොඩාක් ලං වෙලා. ඉතින් මේ වගේ ඉර පායන දවස් ඇත්තටම ඉස්සරහට එයිද කියලා ඒ කියන්නේ ගණන් කරන අඩු ගාණක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක්ම අපි හිතුවා පොඩක් එළියට ගිහිල්ලා මේ ලස්සන සන්සෙට් ෂොට් එකක් ගන්න try එකක් දෙන්න. ඉතින් යන් ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඊටු විස්තර ටික මම වීඩියෝ එකත් එක්ක කියන්නම් කොහොමද කියලා. එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක මම සෑම් ගමේජ් මෙල්බර්න් ඉඳලා. කොහොම හරි මෙතෙන්ට ආවහම හිතාගන්න බැරි දර්ශනක් තියෙනවා. මම හිතුවෙත් නෑ අපි සාමාන්‍යයෙන් මං පාවිච්චි කරන වචන වලින් මැජිකල් මෝමන්ට් එකක් එහෙම නැත්නම් මයින්ඩ් බ්ලෝවිං. මොකද මං ඔය ගොඩාක් තැන්වල ඒ වචන දෙක පාවිච්චි කරනවා. ඒ තරම් හරිම ලස්සන මෝමන්ට් එකක්. ඉතින් මම හරිම කැමති. ඒ වගේම මගේ කැමරාවත් කැමති. හැබැයි මමත් තාම හොයන ඒ වගේම මගේ කැමරාවත් තාම හොයන අපි දෙන්නම දන්නේ නැති ජොනර් එකක් අපි තාම හොයනවා. ඉතින් ඒක තමයි අපි ඇත්තටම මෙහෙම එළියට ඇවිල්ලා හැමදාම ප්‍රැක්ටිස් කරන්න ඉතින්. මෙතන මම පාවිච්චි කරන්නේ 24-70 කියන ලෙන්ස් එක. ඕනම DSLR එකක් දාලා තියෙන කෙනෙක් ගාව තියෙනවා කිට් ලෙන්ස් එක. එහෙම නැත්නම් 18-55 18යි 55. මේ ලෙන්ස් එකෙන් උනත් මේ විදිහට ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඉතින් සිටි එක මේක can you see the city over there? මෙතනදී මට පේන්නේ සිටි එක, මෙල්බර්න් සිටි එක. ඉතින් හරිම ලස්සනයි. තව මීදුම පොඩ්ඩක් අඩු වුණා නම් තවත් ලස්සනයි. ඉතින් මම try කරනවා ඔයාලට ෆොටෝ එකක් ගන්න කොහොමද කියලා කියලා දෙන්න නැතුව මේ මොමන්ට් එක enjoy කරන හැටි පොඩ්ඩක් ඔයාලත් එක්ක share කරගන්න, බෙදා ගන්න. ඉතින් බලන් ඉන්න ඉස්සරහට. හලෝ මේ කොයිද ඉන්නේ? අඩෝ පට්ට තැනක බං ඉන්නේ. ඉතින් කියන්න එපා. එනවනේ. යා දවසක යා අනිවාර්යෙන්. මම හිතන්නේ නබෝ. එලි. හරි මම පොඩක් දාන්න. හරි බයි බයි බයි. well, I didn't say where I am today, so I am in Berks Lookout. I'm in Berks Lookout. ඉතින් මං අද ඉන්නේ Berks Lookout එකේ. මට කියන්න බැරුණා මම කොහෙද ඉන්නේ කියලා. මට තිබ්බ විනාඩි 2යි.
ඒ විනාඩි දෙක ඇතුළත මං හිතනවා මට ලස්සන ෂොට් දෙක තුනක් ගන්න පුළුවන් වුණා. මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරනවා. ඔව් ඒ වගේ මෙතෙන්ට සිටි එක මෙල්බන් සිටි එක පේනවා හරිම ලස්සනට. ඉතින් මේක අපේ ගෙදර සාමාන්‍යයෙන් විනාඩි 20ක් උපරිම යන කන්දක් මේ කන්ද උඩට යන ගමන හරිම ලස්සනයි. මම ඒ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔව් හැමදාම වගේ මේක ලොකු වීඩියෝ එකක් වෙන්නේ නැහැ. පොඩි වීඩියෝ එකක්. හැබැයි ලස්සන දේවල් ටිකක් තියෙනවා. මාර කාම්. මට හෙන තැන් වල එක එක්කෙනා චූටිට පොඩිට කතා කරනවා. හැබැයි ඒක කිසිම විදියකින් ඩිස්ටර්බ් දෙයක් නෑ කාටවත්. ඒකනේ වෙන්නේ. මට හයියෙන් කතා කරන්න බෑ. I love this feeling to be honest. And yeah. ගෙදර ගිහලා එඩිට් කරනකන් ඉවසිල්ලක් නෑ වෙනදා වගේ. ඉතින් මම ඔයාලත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්නවා. ඉතින් මේ සෑම් ඩැමේජ් මෙල්බන් ඉඳන් බලන් ඉන්න කොහොමද වීඩියෝස් ටික එන්නේ කියලා. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. මොකක්ද ඔයා කැමතිම ලස්සන ෆොටෝ එක කොතනද ගත්තේ කියලා. මම සෑම් ඩැමේජ් මෙල්බන් ඉඳන්. Reaching out, I'm reaching you. The water is rising over me. The water is rising. It's coming. I'm reaching out, I'm reaching you. The water is rising over me. The water is rising. I'm reaching. It's coming. I'm reaching. අනිද්දේ තමයි මෙතන කළුවරනකං හිටියහම අපිට හරිම ලස්සන වයිඩ් ඇන්ගල් ෆොටෝ එකක් එහෙම නැත්නම් දර්ශනයක් බලාගන්න පුළුවන්. මොකද හැම තැනම ලයිට්ස් දාලා ඒක කියන්න තේරෙන්නේ කොච්චර ලස්සනද කියලා. හරියටම ප්ලේන් එකක උඩ ඉඳන් එනකොට ප්ලේන් එකකින් ඔයාලට මෙන්න මේ වගේ දෙයක් තමයි පේන්නේ. ඉතින් ඒකම මේ කන්දොරට ගියාම ඔයාලට පේනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් අද මම වැඩේ මෙතනින් ඉවර කරන්න බැලුවේ. ගෙදර ගිහලා එඩිට් කරලා ෆොටෝස් ටික අනිවාර්යෙන් ෂෙයා කරනවා. මේ අතරතුරේ මම ෆොටෝස් ටික ඔයාලත් එක්ක ෂෙයා කරනවා. මෙතන හරිම සීතලයි. මං හිතන්නේ මෙච්චර සීතල වෙයි කියලා. මොකද අපි තාම ඉන්නේ සමයකේ. ඉතින් මාර සීතලයි. මේ දැන් ඉන්න එක ඇත්තටම මදි. ඉතින් ඉක්මනට කාර් එකට ගිහිල්ලා හීට් එක දාලා ටක් ගාලා බොම පෙන්න තමයි මගේ ටාගට් එක. ඉතින් ඔව් මම ලස්සන ෆොටෝස් ටික ෂෙයා කරන්න. වෙනදා වගේම ඊළඟ වීඩියෝ එකේ ජනවාරියෙන් හම්බෙමු. මම සෑම් ඩැමේජ් මෙල්බන් ඉඳන්. Don't know if I can find my way